මම ගියා වැලන්ටයින් එකට ෆාදර් බලන්න. කාත් එක්කද මං ගියේ. මල හිතනවා වගේ මේ අපිට ඉතින් වැලන්ටයින් සමරන්න ඉගෙන කවුරුවත් නැහැ නේ. ඒක හින්දා මම ගියේ යාළුවොත් එක්ක. ෆාදර් කියලා කියන්නේ මම හිතනවා මෑත කාලෙදී ආපු බොහොම හොඳ ෆිල්ම් එකක්. ට්‍රූ ස්ටෝරි එකකට ගහපු ෆිල්ම් එකක් විදිහට තමයි එළි දක්වලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ බලවට පස්සේ මට හිතුණා මාරම මේ ක්වොලිටි සිනමටෝග්‍රැෆි එකක්. මොකද නියම ලෙවල් එකකින් හදලා දෙනවා. සහ ඒකට රංගපාන අරගෙන තිබ්බ නළු නිළියෝ ටිකත් next level. අපි අර මේ ලංකාවේ සිනමාව ගැන කතා කරද්දී අර ටිකක් උදා හිතන් තිබුණේ මේ යන් අර ඉතිහාස කතා ටිකක් ගන්න එක විතරයිනේ. මේකෙන් ඒක වෙනස් කරලා දෙනවා. සහ තව ධර්ම යුද්ධ කියලා එක්කුත් ගහලා දෙනවා. නමුත් ෆාදර් ෆිල්ම් එක බලන්න තමයි මම ගියේ. ඉතින් මුලින්ම මම ගෙදරින් රෙඩි වෙලා එළියට බහින්න මට යන්න වාහනයක් තිබ්බා. ඉස්සල්ලාම මේ කියන්න ඕනේ අපි කලින් ටිකට් බුක් කරලා තමයි ඔන්ලයින් ටිකට්ස් දාලා. මොකද අපි හිතුවා සීට් නැති වෙයි මෙහෙමයි කියලා. ඒත් ගියාට පස්සේ තමයි තේරුනේ එතන එහෙම සීට් නැති වෙන්න තරම් මිනිස්සු නෑ කියලා එදා. වැලන්ටයින් එක දවස හින්දා දන්නේ නැහැ. ඇත්තටම හිතපු තරම් මිනිස්සු හිටියේ නෑ ෆාදර් ෆිල්ම් එක බලන්න. මම ඒත් හිතුවා ඇයි මෙච්චර හොඳ ෆිල්ම් එකක් බලන්න මිනිස්සු නැත්තේ කියලා. පස්සේ හිතුණා වැලන්ටයින් එක දවස් හින්දා වෙන්නේ නැති කියලා. අපි විතරයි යාළුවෝ සෙට් එකක් විතර ගිහිල්ලා පොලිම ගිනගෙන බැලුවේ. අනිත් ඔක්කොම හිටියේ කපල්. ඉතින් අපි ගියේ රෑ 9:00 මේක බලන්න. බට් අපිට ඇතුළට යන්න ඕනේ 10යි කාලෙටයි. කියන්නේ 10යි කාලෙට තමයි ඒක පටන් ගත්තේ. හැබැයි 9:00 කියලා තිබුණාට ඒක පටන් ගත්තේ 10යි කාලෙට. මම ගෙදරින් ලෑස්තිලා එළියට බහිනකොට මට යන්න වාහනයක් තිබ්බේ නැහැ ටවුන් එකට. ඊට පස්සේ මට සිද්ධ වුණා තාත්තගේ වண்டிයේ ටවුන්ට යන්න. හැබැයි මට ටවුන්ට ගියමට ඒකේ මට ෆිල්ම් එක බලන්න යන්න බෑ. ඉතින් මට සිද්ධ වුණා ඒක මගේ හොඳම යාළුවෙක්ගේ ගෙදර දාලා එයත් එක්ක එයාගේ බයිසිකලේ ෆිල්ම් එක බලන්න යන්න. ඉතින් ඒ විදිහට යන්න මම ගෙදරින් එළියට පස්සේ 8:00ට වුණාට අපි හිතාගෙන හිටියේ ටිකක් 9:00 ෂෝ එක තියෙන හින්දා 9:00 ෂෝ එකට යනවා හින්දා 8:00ටවත් ගෙදරින් ගිහලා පොඩ්ඩක් කලින් හෝල් එකට යනවා කියලා. හැබැයි වැඩේ වැරදුනා. මම ටවුන් එකට යනකොට 9 විතර වුණා. හිමීට ඉතින් එහෙම ගිහිල්ලා යාළුවෝ ගෙදරින් වාහනේ දාලා යත් එක්ක බයික් එකේ ආය මට යන්න සිද්ධ වුණා හෝල් එකට. ඉතින් ඒකත් එක්ක අපි සෑහෙන්න පරක් වුණා. 9:00 ෂෝ එකට අපි ෆිල්ම් හෝල් එක ගාවට යනකොටත් 9:25 විතර වෙලා. ඉතින් අපි එතෙන්ට ගියාට පස්සේ අපිට අපේ බයිසිකලයක්වත් දාගන්න තිබුණේ නැහැ. මොකද ඒ තරම් සෙනග මං දැන් කලින් කිව්වනේ ෆාදර් ෆිල්ම් එක බලන්න සෙනග හිටියේ නැහැ කියලා. දැන් මේ ඉන්න සෙනග කලින් ෆිල්ම් එක කියන්නේ 9:00 ෂෝ එකට කලින් ෂෝ එකට ආපු මිනිස්සු තමයි තාම ඒගොල්ලන්ගේ වාහන තමයි තාම මෙතන පිරීලා තිබ්බේ. ඉතින් අපිට වාහනයක්වත් ඇතුළට දාගන්න හම්බුනේ නැහැ. ඒගොල්ලෝ යනකම් ඉන්න උනා අපිට ඇතුළට දාගන්න. ඊට පස්සේ එතනින් ඇහුවට පස්සේ කිව්වා 9:00 ෂෝ එක 10 කාලෙ විතර යනවා පටන් ගන්න කියලා. අපි හිතාගත්තා හරි. එහෙනම් හදිස්සියෙන් આવුත් අපිටත් පොඩි විවේකයක් තියෙනවානේ කියලා. අපි බයිසිකල් එක පැත්තකින් දාලා අපි යාළුවෝ කට්ටිය ගියා. මොන හරි ස්නැක්ස් ටිකක් වාගෙන. මොකද අපිට ෆිල්ම් එක බලන වෙලාවේ හපහපා ඉන්න පුළුවන් නිසා. ඉතින් අපි කුරුණෑගල සිනෙක්ස්පෝ එකට තමයි අපි ෆිල්ම් එක බලන්න ගියේ 9:00 ෂෝ එකට. ඒ වුණාට අපි සිනෙක්ස්පෝ එකෙන් එළියට ඇවිල්ලා අපි ස්නැක් එකක් වන්න ගියා කිව්වා. හැබැයි ප්‍රශ්නේ වුණේ මම දන්නේ මේ වාරයේ වල කුරුණෑගල ගහන්නේ ලංකාවේ අනිත් නගරවලත් එහෙමද කියලා. කොච්චර බිසි වුණත් නගර මේ අර නයිට් ලයිෆ් එකක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. මේ අපේ රටේ තියෙන මං හිතන්නේ ඒක ලොකු අඩුපාඩුවක් වෙන්න බැරි. රැට කිසිම විදිහකින් නයිට් කඩ තියෙන්නේ මුළු ටවුන් එකකටම එකක් දෙකක් විතර. ඉතින් ඒකින් අපි ඇවිත් 1000ට මෙහාට ගියා.
ස්නැක් එකක් ගන්න තැනක් වාගෙන ඇත්තටම ස්නැක් එකක් ගන්න තැනක් තිබුණේ නැහැ. හරිද? ගන්න තිබුණ එකම දේ තමයි රයිස් ඇන්ඩ් කරි එකක් අරගෙන ගිහිල්ලා හෝල් එක ඇතුලේ බෙදාගෙන කන එක. හරිද? ඒව කරන්න බෑනේ. ඉතින් ඊට පස්සේ අපි ඇවිදලා අහකට යනවා. කොහොම හරි 10 විතර වෙනකොට ආය හෝල් එකට ආවා. හෝල් එකට ඇවිල්ලා අපි ටිකට්ස් ටික කවුන්ටරෙන් අරගෙන ඇතුළට යන්න ටිකට් කවුන්ටර් එක ගාවින් හැරෙනකොට තමයි දැක්කේ ලොකුවට බැනර් එකක් ගහලා තියෙනවා. ලොකුවට දැන්වීමක් ගහලා තියෙනවා. එළියෙන් කිසිම කෑමක් ගේන්න තහනම් ඇතුළෙන් තමයි කෑම ගන්න ඕනි කියලා. හොඳ වෙලාවට අපිට ස්නැක් එකක් එළියෙන් හම්බුනේ නැත්තේ. එහෙම වුණා නම් අපිට ඒ ටික විසි කරලා තමයි යන්න. මුලින්ම අපි ගියා අපේ බාත්රූම් සෙෂන් එකට. මොකද ෆිල්ම් එක වෙලාවේ අවක් හරි බරක් හැදුනොත් අපිට සිද්ධ වෙනවා ෆිල්ම් එක නොබලා ආයෙ එළියට එන්න. ඒකින් හින්දා අපි අපේ බර අඩු කරගන්න තමයි ඉස්සෙල්ලාම බාත්රූම් සෙෂන් එකට ගියේ. ඊට පස්සේ එතනින් ආවා පොප්කෝර්න් කවුන්ටර් එකට. පොප්කෝර්න් එකක් අපි ඊට පස්සේ දුවා මෙතන පොප්කෝර්න් ටිකක් අරගෙන මොනවා හරි කන්න ටිකක් අරගෙන අනිවාර්යෙන් යනවා. මොකද ෆිල්ම් එකක් බලන වෙලාවට අපිට මොනවා හරි හපන්න තියෙනවා. ඉතින් ඒක අපි එදා ඉඳන් පුරුදු වෙච්ච විදිය. ඒකෙන් අපි එතනින් ගත්තා පොප්කෝර්න්. රයිට්. පොප්කෝර්න් ගත්ත කට්ටියටම සහ තව එක දේවල් ගත්තා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ හෝල් එක ඇතුළට. ඇත්තටම කිව්වොත් ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ මම හිතුවේ නෑ ඒකේ එච්චර හයිප් එකක් ඇති කියලා. එච්චර මේ ලස්සන මේ නිර්මාණයක් කියලා. ඒක මෙහෙම කියන්න බෑ. කියන්නේ ඔයාලට මෙහෙම කිව්වොත් ඒකේ ෆීලිං එක දැනෙන්නේ නැහැ. ඒකෙන් ඔයාලා ගිහිල්ලා බලන්න ඕනේ. ඒක ඇත්තටම මාර ලස්සන ෆිල්ම් එකක්. මම දැක්කා ඒකේ එක තැනක සෝං එකක් දාලා තියෙන. ඒ කියන්නේ ඒකේ එක තැනක සෝං එකක් යනවා. ඒ සෝං එක ප්‍රොඩියුස් කළා සහ ඒකේ ඒ සෝං එකේ කියන්නේ කවුද? අපේ චාමර වීරසිංහ හදවතේ ගායකයෙක් කියලා කියන්නේ ගොඩක් කට්ටිය. ඉතින් චාමර වීරසිංහ තමයි ඒක සිං කරන්නේ. අතරම මාර විදියට දැනෙනවා මේ ෆිල්ම් එක. එළවෙන වදවේ මනුසත් උද්‍යානයේ කඳුලද අසරැල්ලේ සැනහි දිවිනිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ දෙව්දුන්නෙන් පින්තාරු වුණත් සිහින විමන් එක ඇසිල්ලකින් දූලිවලා වේවි පැතුම් නිතුවග ශේෂවේදෝ සිහිනලුවේ පාට ඇඟුම් පාට ඇඟුම් ඉරහඳ සෙවනැල්ලේ කල්ලු සුදු ඕවිල්ලේ මෙලවෙන වදවේ මනුසත් උද්‍යානයේ. අපි අර ඉතන් නැති විදිහට ඒක අපිට දැනෙනවා. කොහොම හරි මූවි එක ඇත්තම ලස්සන මූවි එකක්. අපි මේ බලන්න යද්දි හිතුවේ නෑ ඒක එහෙමයි කියලා. ඒක එච්චර ලස්සනයි කියලා. නමුත් මේ මාරම ලස්සනට කරලා තිබුණා. මාරම ලස්සන වැඩක්. ඉතින් ওই විදිහට මේ අපි ෆිල්ම් එක බලලා ඉවරලා ආවා. එළියට ඇවිල්ලා අපි ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි කොහොම හරි හෝල් එකකින් එළියට යනකොට 12:00 පහුවෙලා. ඉතින් ওই විදිහට අපි කතා කර කර හිතා වෙවි කට්ටියම ගෙදර එන්න පිටත් වුණා. අපි එනකොට කට්ටියම කිව්වා මොනවා හරි කාලයක් මේ රැට කට්ටිය කාලා අවිල්ලා තිබෙත් නැහැ. ඉතින් මොනවා හරි කාලයක් බඩට දාගෙන කට්ටියටත් පොඩි බඩගින්නකුත් තිබ්බා. සහ මේ අපි මේ වගේ ට්‍රිප්ස් යනවා. ඒ කියන්නේ අපි අලුත් අවුරුද්ද දවස්වලට ඊටස්ට 31 රැට ඊට පස්සේ ඒ වගේ ස්පෙෂල් දවස්වලට අපි කට්ටිය එකතු වෙලා මොනවාම හරි දෙයක් කරනවා. එක්කෝ උයනවා
ඔත්තුවක් හදනවා රයිස් එකක් හදනවා කොහේ හරි ගිහිල්ලා කනවා එහෙම නැත්නම් කොහේ හරි ට්‍රිප් එකක් යනවා ඒ වගේ මොනවා හරි දෙයක් කරනවා. ඉතින් ඒක හින්දා මේකත් අර අපිට ෆිල්ම් එක බලන්න ආවට වඩා අර යාළුවොත් එක්ක චැට් එකක් දාගන්න ආතල් එකක් ගන්න ආපු ගමනක් වගේ තමයි මේක. ඉතින් ඒක හින්දාම කට්ටිය කිව්වා ආලයන් කියලා. එතකොට තමයි අපි දැක්කේ මේ බිම්මල් කරි සමග පොල් රොටි තියෙනවා. පොල් රොටි තියනවා කියලා ගහලා තියෙනවා කඩේ පොඩි නයිට් කඩේක. ඉතින් එතෙන්ට ගියාට අපිට හම්බුණා පොල් රොටිත් එක්ක බිම්මල් කරි සහ කොච්චි ලුණු ගිරිස් හම්බුණා. ඒක මාරම රහයි කියද්දි කටට කියලා වුණාම ඇත්තටම රහයි. ඒක නම් කියන්න වචන නැහැ. ගානත් ඒ වගේම තමයි. මම නම් බිම්මල් කරි වැඩි කෑවේ නැහැ. බිම්මල් කරි බෙරහයි මම පොඩ්ඩක් කෑවා. වැඩි කෑවේ නැහැ. මේ මම ලුණු ගිරිස් එක තමයි රහයි. ඉතින් ඒකත් කාලා අපි පොඩ්ඩක් ප්ලේන් ටිකකුත් ගහලා කොහරි පාන්දර 1:00 විතර වුණා අපි එතනින් පිටත් වෙනකොට. එතනින් එළියට ඇවිල්ලා අපි කෙලින්ම ඉතින් ওই විදිහට ගෙදර එන්න පිටත් වුණා. මම හිතනවා මේ බ්ලොග් එකේ වැඩි දේවල් නැහැ කියලා. නමුත් මට ඕනේ උනේ මේ මෙමරි එකත් මගේ මතක පොතට එකතු කරගන්න. ඉතින් තවත් මෙමරි එකක් මතකයක් මේ විදිහට මම එකතු කරගන්නවා මගේ මතක පොතට. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.